කටක ලග්න හිමියන්ට ජුනි මාසය කොහොමද කියලා බලමු. සඳු ග්‍රහයාගෙන් පාලනය වන ඉතාමත් සංවේදී සහ කරුණාවන්ත කටක ලග්න හිමියන්ට 2026 ජුනි මාසය කියන්නේ වසරේ ලැබෙන සුවිශේෂීම සහ වාසනාවන්තම මාසයක්. සෞභාග්‍යයට අධිපති සිකුරු ග්‍රහයා ඔබේ ලග්නයේ 11 වැන්න හෙවත් අයස්ථානය සහ ලාභස්ථානය තුල තමාටම අයත් වෘෂභ රාශියේ අතිශය බලවත්ව ගමන් කිරීම මෙයට හේතුව වෙනවා. ඔබ මෙතෙක් කල සිහින මැවූ බලාපොරොත්තු බොහෝ දේ ඉටු කර ගැනීමට ජුනි මාසය පුරා ඔබට මහා විශ්ව ශක්තියක් හම්බ වෙනවා. ජුනි මාසය පුරා ඔබේ දෛවය විසඳන හැටි අපි සවිස්තරාත්මකව කතා කරමු. මුලින්ම රැකියාව සහ ව්‍යාපාරය ගැන ගත්තොත් රැකියා ස්ථානයේ ඔබ කරන කැපකිරීම් වලට නිසි ඇගයීමක් ලැබෙන කාලයක්. ඔබේ අදහස්වලට සහ වැඩපිළිවෙලට ඉහළ නිලධාරීන්ගේ මෙන්ම සහකරු සහකාරියන්ගේද නොමද සහයෝගය හම්බ වෙනවා. ඔබ ස්වයං රැකියාවක හෝ ව්‍යාපාරයක නිරත වන්නේ නම් ජුනි මාසය පුරාම වෙනදාට වඩා පාරිභෝගික ආකර්ෂණයක් ලැබෙන අතර නව වෙළඳපොළ අවස්ථා සහ වැඩි ලාභ හිමි කරගන්න පුළුවන්. ප්‍රගුණ සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති අය සහ මිතුරන් හරහා ඔබේ වෘත්තීය ජීවිතයට නව ආලෝකයක් හම්බ වෙනවා. ඒ වගේම ධන වාසනාව ගැන කතා කරොත් 11 වැන්නේ සිකුරු බලවත් වීම නිසා කටක ලග්න හිමියන්ගේ ආදායම් මාර්ග ඉතාමත් සරුසාර වෙනවා. එක් මාර්ගයකින් විතරක් නෙවෙයි විවිධ පැතිවලින් මුදල් ලැබීමේ වාසනාව පවතිනවා. කලක් තිස්සේ මුදල් නොමැතිකම නිසා නතර කරලා තිබ්බ නිවාස ඉඩම් හෝ වාහන සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය මූල්‍ය පසුබිම මේ මාසයේදී හම්බ වෙනවා. ලොතරැයි තරඟවලින් ජයග්‍රහණ හෝ අමතර දීමනා වැනි නොසිතූ වාසනාවන්ත මුදල් ලැබීම් වලටද ඉඩකඩ පවතිනවා. ආදරය සහ පවුල් ජීවිතය ගැන ගත්තොත් මිතුරන් සහ හිතවතුන් අතර ඔබේ ජනප්‍රියත්වය බෙහෙවින් ඉහළ යනවා. සමාජ උත්සව සාද සහ විනෝද චාරිකාවලට වැඩිපුර සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්තාව උදා වෙනවා. තනිකඩායට තම රුචිකත්වයට ගැලපෙන සමාජශීලී සහ ගුණවත් සහකරුවෙකු හෝ සහකාරියක හඳුනා ගැනීමට ලැබෙන කදිම මාසයක් මේක. විවාහ ජීවිතයේ තිබූ සුළු සුළු අමනාපකම් දුරු වෙලා සතුට උදා වෙනවා. අධ්‍යාපනය ගත්තොත් උසස් අධ්‍යාපනයේ නිරත වන දූ දරුවන්ට තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ගුරුවරුන්ගේ උදව් උපකාර ඇතිව විභාග සහ පර්යේෂණ කටයුතු ඉහළින් ජය ගන්න හැකියාව උදා වෙනවා. ඔබේ සෞඛ්‍ය තත්ත්වය බැලුවොත් මානසිකව මෙන්ම කායිකවද ඉතාමත් ප්‍රබෝධමත් සහ සතුටුදායක මාසයක්. පැවති අසනීප තත්ත්වයන්ගෙන් විශාල සුවයක් හම්බ වෙනවා. කෙසේ වෙතත් සාද සහ උත්සව බහුල වන නිසා අධික ලෙස පැණි රස හෝ තෙල් කෑම ගැනීමෙන් වැළකී සිටින්න. විශේෂයෙන් ජුනි මාසයේදී මිතුරන් වෙනුවෙන් සහ විනෝදය වෙනුවෙන් අධික ලෙස මුදල් සහ කාලය වැය කිරීමට හිත පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය දේවල් වලට රැවටෙන්නේ නැතිව ඔබේ අනාගත දියුණුව වෙනුවෙන් මුදල් ඉතිරි කර ගැනීමට බුද්ධිමත් වන්න. කටක ලග්න ඔබට මේ ලැබෙන්නේ වසරේ ලැබෙන හොඳම ආර්ථික සහ සමාජීය වාසනාව. මෙය තවදුරටත් සාර්ථක කරගන්න සෑම සිකුරාදා දිනකම ආගමික ස්ථානයකට ගොස් කිරි ආහාර හෝ සුදු පැහැති රස කැවිලි පූජා කරන්න. ලාරෝස සුදු හෝ රිදී පැහැති ඇඳුම් ආයිත්තම් වැඩිපුර භාවිතා කරන්න. ඔබේ දියුණුවෙන් අසරණ දරුවෙකුගේ අධ්‍යාපනයට හෝ අවශ්‍යතාවයකට සුළුවෙන් හෝ උදව් කරන්න. ඔබ කටක ලග්න හිමියෙක් නම් මේ ජූනි මාසයේ ඉටු වෙන්න තියෙන ඔබේ ලොකුම හීනය කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා.